ඕගොල්ලෝ දැන් ගෲප් එකක් විදියට කවුරුවත් දන්නේ නැහැ අනිත් ගෲප් එකට හොරෙන් ඕගොල්ලෝ තීරණය කරනවා මොකද්ද ඕගොල්ලෝ ප්‍රසන්ට් කරන්නේ. අපි දැන් උදාහරණයක් විදියට තණ්ඩ කැස්ලා හිතනවා ලයන්. මම ප්‍රසන්ට් කරන්න හැටි කියන්නේ. ඕගොල්ලෝ හිතනවා හන්ටර්. ඒතර අපි 1 2 3 4 කිව්වට පස්සේ දෙගොල්ලම එකපාරට ප්‍රසන්ට් කරනවා. මේගොල්ලෝ දන්නේ මේගොල්ලෝ කරන්නේ. මේගොල්ලෝ දන්නේ මේගොල්ලෝ මොකක්ද? මේගොල්ලෝ මොකක්ද හිතුවේ? ලයන්. මේගොල්ලෝ හන්ටර්. මේගොල්ලෝ ලයන් පෙන්නනවා. මේගොල්ලෝ හන්ටර් පෙන්නනවා. කවුද දෙනු? ලයන් හන්ටර්. ඒතර මේ ටීම් එක උත්සාහ කරන්න ඕනේ. කැස්ලා උත්සාහ කරන්න ඕනේ මේගොල්ලෝ උපකල්පනය කරන්න ඕනේ. මොකද කරන්නේ ඒගොල්ලොත් හිතනවා. අපි ඒක අපි ඉමේජින් කරන්න ඕනේ අපි මේගොල්ලන්ගේ දැන් මෙතන තමයි මේගොල්ලෝ ඉන්නේ කියන එක තමයි අපි හිතන්නේ. හරි. කැප්ටන් දා බලන්න. ඒකට අපි මුලින්ම මොකද යන්නේ කියන එක සරල කතාවක් නේ. අන්තරවල ඒගොල්ලෝ ගාව මම හිතන්නේ ෂූට් එකට කන්ටක්. අපි ලේඩි. ඒකද සාමාන්‍ය කෙනෙක් නෑ ලේඩි කෙනෙක්. ඒගොල්ලෝ හන්ටර් නේ විතරක් ලේ. හන්ටර් උන. ලයන් ඒක නේ ලයින් වෙන්නේ. ලයන් වම් කකුල ඉස්සරහට දාන්න අපි ලේඩි ගාවනේ. ඕකේ ලයින් නේ. සේන්. රිකි ලයින්. රිකි ලයින්. මේ කොහොමද ගහන්න උනා? අන්තම කරමු. රයිට්. නෑ නෑ. ඒගොල්ලෝ ලීඩ් ගන්න නෑ. ලීඩ් ගන්න. ඕකේ රයිට් එට. ඒගොල්ලෝ දන්න ආයි ලීඩ් ගන්න නෑ කියලා.